ලෝකයේ පුරාම පහුගිය කාලේ පුරාවටම අපි දැක්කේ යුද්ධ, ගැටුම්, පීඩාකාරී තත්ත්වයන්, මානව හිමිකම් උල්ලංඝනය වීම, මනුෂ්‍ය ඝාතන, විනාශය මේ වගේ දේවල් තමයි අපි බොහෝ වෙලාවට දැක්කේ. එතකොට මිනිස්සු සාමය පිළිබඳ කොච්චර උනන්දුවක් දක්වනවද කියන කාරණේ පිළිබඳව අපිට මේ දවස්වල ඊටාම හොඳ පැහැදිලි නිදර්ශකයක් ඉදිරිපත් වෙනවා ඇමරිකාවෙන්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා 29ක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් වල ඉඳන් වොෂින්ටන් දක්වා යන සාමපාද යාත්‍රාව. මේ පාද යාත්‍රාව තුළ ආගම ප්‍රචාරය කිරීමක් හෝ වෙනත් ආකාරයක මිනිසුන්ට දේශනා කිරීම පිළිබඳව අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒක ආගම ප්‍රචාරය කිරීමේ වැඩසටහනක් නෙමෙයි. ඒ භික්ෂුන් වහන්සේලා යන තැන්වල ඒ පාද යාත්‍රාව තුළ මග දෙපස ඉන්න ඇමරිකානුවන් ඒ අය ගොඩාක් දුර බැහැර ඉඳලා භික්ෂුන් වහන්සේලාගේ පාගමන දකින්න ඒ එන ආකාරය ඒකෙන් පණිවිඩයක් දෙනවා සාමය පිළිබඳ අපේක්ෂාවෙන් ඉන්න ලෝකයට. මේ ඇමරිකානුවන් අති විශාල පිරිසක් බොහෝ වෙලාවට බුදුදහම ගැන අහලා කියවලා නැති අය, ඒ වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හෝ ඒ බෞද්ධ ආගමික වත්පිළිවෙත් කිසිදු ආකාරයකින් දැකලා හදාරලා නැති පිරිසක් වෙන්න පුළුවන් බොහෝ විට මේ අ, සාමපාගමන නැරඹීම සඳහා ඒකට සහයෝගය දැක්වීම සඳහා කිලෝමීටර් 100 ගණනක් ඈත ගෙවාගෙන මිනිස්සු පැමිණෙන්නේ. එතකොට ඇයි මේ මිනිස්සු මෙහිම පැමිණෙන්නේ? අපි ඇමරිකාව ලෝක බලවතා යුද්ධයට මේ මෑත කාලීනව අපි බොහෝ වෙලාවට දකින්නේ ලෝකේ කොහේ හරි තැනක ගැටුමක් ඇති කිරීමේදී මේ බලකඳවුරේ ප්‍රබලයා ඇමරිකාව ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. එතකොට ඇමරිකානු දේශපාලනයේ වගේ ක්‍රියාත්මක වුණත් දේශපාලන බලධාරීන් මේ විදිහට ක්‍රියාත්මක වුණත් මිනිස්සුන්ගේ අපේක්ෂාව මොකක්ද කියන කාරණය පිළිබඳව මේ දැනට තියෙන මේ සාමපාද යාත්‍රාව හොඳ උදාහරණයක් අපිට සපයනවා. මේ සාමපාගමන 2025 ඔක්තෝබර් 26 වෙනිදා ටෙක්සාස් වලින් ආරම්භ වෙලා දවස් 120ක් ඇමරිකාවේ ප්‍රාන්ත පුරා ගමන් කරමින් කිලෝ සැතපුම් 2300ක වගේ දුරක් මේ භික්ෂුන් වහන්සේලා පාගමනින් වඩින්න සැලසුම් කරලා තියෙනවා. එතකොට පෙබරවාරි මාසේ 2026 පෙබරවාරි මාසේ තමයි මේ සාමපාද යාත්‍රාව භික්ෂුන් වහන්සේලාගේ අවසන් වෙන්නේ වොෂින්ටන් වලින්. මෙතන ඒ සිද්ධ වෙන පාද යාත්‍රාව තුළ සඳහා මිනිසු දසදහස් ගණනින් උපකාර කරන්න භික්ෂුන් වහන්සේලාගේ පිටිපසින් ගමන් කරන සහ ඒ භික්ෂුන් වහන්සේලාගේ දේශනාවන් වලට කන් දීම සඳහා උන්වහන්සේලා නතර වෙන ආහාර සඳහා දානය ලබා ගැනීම සඳහා නතර වෙන ස්ථාන හෝ රාත්‍රී නවාතැන් ගන්න ස්ථාන වලට දසදහස් ගණනක් මිනිස්සු රැස් වෙනවා සමාජ මාධ්‍ය හරහා මේවා ප්‍රචාරය වීම නිසා. ඒකෙන් පෙන්වුම් කරන්නේ ඇමරිකානුවන් කොච්චර දුරකට මේ සාමය පිළිබඳ අපේක්ෂාවෙන් ලෝක සාමය පිළිබඳ අපේක්ෂාවෙන් පසු වෙනවද කියලා. ඒක ඊටාම සුබදායක ලක්ෂණයක් සාමය පිළිබඳ කතා කරන අයට. එතකොට භික්ෂුන් වහන්සේලාගේ ඒ දේශනාව තුළ උන්වහන්සේලා මෙත්තා කරුණා මුදිතා කියන කාරණා පිළිබඳව කොහොමද සතිය පවත්වා ගන්නේ සිහිය පවත්වා ගන්නේ කියන කාරණය පිළිබඳව මයින්ඩ්ෆුල්නස් කියන කාරණය මූලික කරගෙන සිහිය පවත්වා ගැනීම කියන කාරණය මුල් කරගෙන කරන දේශනාවන් අපේ බෞද්ධ සම්ප්‍රදායන ආනාපාන සති භාවනාවත් එක්ක සිහියෙන් යුතුව වැඩ කටයුතු කිරීම සහ අභ්‍යන්තර සාමය පවත්වා ගැනීම තුළ ලෝක සාමය උදා කරගන්න පුළුවන් කියන කාරණේ පිළිබඳ ඉතා ගැඹුරින් පැහැදිලි කරනවා මේ ඇමරිකානුවන් සහ ඔවුන් වෙනත් ආගම්වල පිරිස් මේ දේශනාවට ඉතා හොඳින් කන් දෙන ඒ සම්බන්ධයෙන් ප්‍රීතියෙන් කතා කරන සහයෝගය දක්වන ස්වභාවයක් අපි දකිනවා. ඒකට හේතුව තමයි
මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ දේශනාවලදී කතා කරන පවසන කාරණයක් ඊටාම වේගයෙන් අපි යාන්ත්‍රීකරණයට ලක්වීමත් එක්ක එහෙම නැත්නම් අපි ගොඩාක් කාර්යබහුල වෙලා තියෙනවා අපේ දුරකථනයත් එක්ක. ඒකට අපි ඒ වගේ දේවල් තුල අපි අපේ සම්බන්ධතා අත්හරින ප්‍රායෝගික සම්බන්ධතා අත්හරින ආකාරය පිළිබඳව මේ භික්ෂුන් වහන්සේලා ඊටාම මනමින් කරුණු පැහැදිලි කරනවා. ඒකත් එක්ක අපි කොහොමද නැවත අපේ සිහිය පවත්වා ගන්නෙ කියන කාරණය ඇමරිකාව වගේ බටහිර රටවල් බටහිර විතරක් නෙමෙයි ලංකාවේ වුණත් අපි දකිනවා විෂාදය කලකිරීම තමන් විවිධ අරමුණු පස්සේ ගියාට පස්සේ ඒවා කළමනාකරණය කර ගැනීමට නොහැකිව සියදිවි නසා ගැනීම මේ වගේ තත්ත්වයන් තුළ ඇමරිකානුවන් අභ්‍යන්තර සාමයක් අභ්‍යන්තර සැනසීමක් සොයනවා. අන්නේ සඳහා මඟ පෙන්වීමක් කිරීම සහ ඒ තුලින් ලෝක සාමය ගොඩ නැගීම සඳහා දක්වන දායකත්වය ඉතාම අගය කරන්න ඕනේ. ඒ වගේම මේ යුද්ධයකට ගැටුම් ඇවිලෙමින් තියෙන අවස්ථාවක මේ ලෝක සාමය සඳහා කරන සාමපාගමන ඉතාම අගය කළ යුත්තක් විදිහට සහ ඒ තුලින් නව ප්‍රවණතාවක් ඒ වගේම බටහිර ලෝකය කොච්චර සාමය සහ අභ්‍යන්තර ප්‍රීතිය අභ්‍යන්තර සාමය අපේක්ෂා කරනවද කියන කාරණය අපිට මේ තුලින් පැහැදිලි වෙනවා. එතකොට මේක ආගම ප්‍රචාරය කිරීමකට වැඩිය ලෝක සාමය සහ පුද්ගල සාමය උදෙසා දරන්නා වූ ප්‍රයත්නයක් විදියට අගය කළ යුතු වෙනවා.